Didi fam, this is Didisha Ranavir and welcome to my YouTube channel. ඉතින් අද මගේ බර්ත්ඩේ එකට පස්සේ දවස. Day after my birthday. ඉතින් මේ වීඩියෝ එක එන්න කලින් ඒ වීඩියෝ එක අවුට් වෙලා තියෙයි. මම ඒක එඩිට් කරලා දාන්නම් මේකට කලින්. මේක කරන්න හිතුවේ මම මේ මගේ gift ටික පෙන්නන්න ඒ ටිකත් අර කලින් වීඩියෝ එකට ඇටච් කරොත් නම් බර්ත්ඩේ වීඩියෝ එකට ඇටච් කරොත් ඒක ගොඩක් දිග එකක් වෙනවා. විනාඩි 10ක් පනිනවා. මේ ඒ නිසා කොහොමද ඒක විනාඩි 10ට වැඩි මම හිතන්නේ. පැය භාගයකටත් වඩා වැඩි වෙයි. ඉතිරි ටිකත් පෙන්නන්න ඊයොත්. ඒ නිසා මම හිතුවා මේ වෙනම vlog එකක් කරනවා කියලා මේ ටිකට. ඊයේ 11 අද 12. එතකොට හෙට 13 අපේ අම්මිගේ උපන්දිනේ. ඉතින් හෙට අම්මිගේ බර්ත්ඩේ එකට මොකද කරන්න කියලා ඒ ටිකත් එකතු කරලා මේ vlog එක හදන්න හිතුවා. මේ වීඩියෝ එක බලද්දී ඔයාලට මගේ කලින් vlog එක කියන්නේ මගේ බර්ත්ඩේ වීඩියෝ එක මිස් වුණා නම් ඔයාලට බලන්න පුළුවන් මම මෙතන දාන්නම් කාඩ් එකක් විදියටත් එතකොට ඔයාලට ඒක ගිහලා බලන්න පුළුවන් ඒ link එකෙන් මගේ කලින් බර්ත්ඩේ vlog එකත් ඉතින් ඊයේ එද්දි රෑ වුණා පාටි කිවර්ලෙදි රෑ වුණා ඊට පස්සේ මම හැමම මේ අර තිබුණ ගෙදර තිබුණ වාසස් ටිකට තිබුණු ෆ්ලවර්ස් ටික දැම්මා ඇරේන්ජ් කරා ඊට පස්සේ මට අනිත් ගිෆ්ට්ස් මොකුත් වීඩියෝ කරන්න වැඩි උනේ නැහැ මොකද හරියම ෆෙඩ් අප් වෙලා හිටියේ ඒ නිසා මම ගිය ගත්තා ඊට පස්සේ ඉතින් අද තමයි ඒ ටික වීඩියෝ කරන්න යන්නේ ඉතින් අපි දැන් බලමු ගිෆ්ට්ස් ටික එළිය වහිනවා හොගාලා අපේ අම්මී අද ස්කයි වන් එකට ගිහිල්ලා මේ ආයි තව වාස් එකක් අරගෙන ආවා මොකද ෆ්ලවර්ස් දාන්න ඊට මදි අර ගෙදර තිබ්බ වාස් ටික මදි ඒ නිසා තව ලොකු එකක් අරගෙන ආවා ඒකට ඇරේන්ජ් කරන්නත් කියන ඉතිරි ෆ්ලවර්ස් ටික මම මේ දෙකට දැම්මා. දැම්ම එකක්. මේකට දැම්ම තව එකක්. තව ලොකු බොකිස් දෙකක් තියෙනවා මේ ඒ දෙක දාන්න තමයි ගෙනාවේ අනිත් ලොකු වාස් එක. ඒකට දාමු අපි ඒකට. මගේ වොයිස් අවුල්ද දන්නේ පොඩක් ගණන් ගන්න එපා. මේ මයික් එක නෑ මයික් එකේ බැටරි බහලා මේ ඒක charge කරන්න තියෙන කම්මැලිකමට මම මෙහෙම වීඩියෝ කරනවා. ඉතින් මම කිව්වේ එළිය හොගාලා වැස්ස කියලා. ඉතින් මේ දවස් ටිකේම අපිට නම් උදේ ඉඳන් හවස වෙනකම් වහිනවා. වැහලා වැඩි වුණාම එපා වෙන්නේ මේ පාරේ ඉස්සරහා වතුර පිරෙනවා. අර ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. එතකොට ඉතින් මඩේ බහලා තමයි එන්න වෙන්නේ. ඉතින් බැලුන් එකක් තාම පාවි තියෙනවා. මේ සාමාන්‍ය හීලියම් බැලුන්ස් පැය 5කින් වගේ මේ චුට්ටක් බිමට එන්න ගන්නවා. ඒ උනාට මේක තියෙනවා තාම. මේ ඉන්නේ ස්ටාර් එකක්. දිලි කියන්නේ දිලිෂා. that means star. ඒ නිසා මේ මම ස්ටාර් එකක් ගත්තා මේ සෙල් චුට්ටක් පුලන් අඩු වෙලා තියෙනවා. ඒකේ උනාට මේ පාව වෙනවා. තාම. නෑ මම හරි ආස හීලියම් බැලුන්ස් වලට. ඔයාලත් ආසයිද? කමෙන්ට් කරගෙන යන්න බලන්න හීලියම් බැලුන්ස් වලට ආසයි. මම normal බැලුන් එකට වඩා අර අල්ලගෙන ඉන්න පුළුවන් නේ. ඒක උඩ පාවේ තියෙන නිසා හීලියම් වලට ගොඩක් ආසයි. අපි ඉතින් gift එක බලමු. ඉතින් මේ තියෙන අපේ අම්මී අප්පච්චි දීපුවා මේක ප්‍රී බර්ත්ඩේ gift එකක් මේ DJI mic 2 එක මේක මම කලින් වීඩියෝ එකත් ඔයාලට පෙන්නුවා මම 1i එකෙන් මේක ගිහිල්ලා ගත්තේ ඒක ඉතින් බර්ත්ඩේ එකට සති දෙක තුනකට විතර කලින් තමයි ගත්තේ මොකද මේක සිලෙක්ට් කරගන්න අම්මිටයි අප්පච්චිටයි ගිහිල්ලා ගන්න බෑනේ මම මේ පැය සිලෙක්ට් කරගන්න එනිසා ඉතින් මාත් ගිහිල්ලා සිලෙක්ට් කරගත්තා ඒක එතකොට තව තියෙනවා පින්ක් කලර් මග් එකක් එතකොට මේ ෆ්ලවර්ස් ටිකක් දුන්නේ අම්මේ අප්පච්චි ඒක හරිම ලස්සනයි රෙඩ් රෝසස් එතකොට මෙන්න මේ අම්බ්‍රෙල්ලා එක පින්ක් කලර් ඒකේ මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාම තමයි ඇරෙන්නේ ඒක ප්‍රෙස් කරාමයි වැහෙනවා ඒක එතකොට තව ඉන්නවා යුනිකෝන් කෙනෙක් yellow කලර් මට ඉන්නවා පින්ක් කලර් ලොකු කෙනෙකුත් ඒ වුණාට ඔන්න yellow කලර් cute චූටි කෙනෙකුත් ගෙනල්ලා ඔන්න අපිට තියෙනවා පින්ක් කලර් gift box එකක් cute ඒ gift box එක ඔක්කොම ඒක ඇතුළේ තියෙන මේ items ඔක්කොම pink color වලින් තියෙනවා. මගේ favorite pink නිසා. ඉන්න අපි මේක unbox කරලා බලමු. ඉතින් මේක මට හම්බුනේ ඉසුණාගෙන්. ඒ box එක නම් හරිම cute pink color shock එක. ඉතින් ඒක ඇතුළේ තියෙනවා මෙන්න මේ cute pink color handbag එක. ඒක ඇතුළේ chain එකක් තියෙනවා. ඔයාලට කැමති නම් chain එක දාගෙන අරගෙන යන්නත් පුළුවන්. මේ chain එකට වඩා මේ විදිහට cute එක. එතකොට තව තියෙනවා candle එකක් pink color එකක්. ඒ candle එකත් හරිම ලස්සනයි. තව තියෙනවා pink color necklace එකක්. එතන butterfly කෙනෙක්. මම හිතන්නේ මේ ඉන්නේ ඇතුලේ. ඒකත් හරි ලස්සනයි. එතකොට තව pink color hair bands. එතකම pink color nail color එකක් CCUG එකේ. තව තියෙනවා චූටි mirror එකක්. ඒකත් pink color. එතකොට තව තියෙනවා wet wipes. මේක pocket friendly චූටි එකක්. තව තියෙනවා hair comb එකක්. මේක නවන්න පුළුවන්. තව තියෙනවා මේ දවස්වල trendy නල flower clips. pink color එකක්. මේ gift box වල මම කැමතිම part එක තමයි මේක මේ අතට දාලා තියෙන කලර් කෑලි ටික. show යන්නේ ඒවා. ඉතින් තව customized gift box එකක් තියෙනවා. මේක ඇතුළේ ඔක්කොම දිලි කියලා මගේ name එකේ customize කරලා තියෙනවා. මේක සශිකක්කගෙන්. අපි එකක් open කරලා බලමු. ඉතින් ඒකේ තියෙනවා birthday wish card එකක්. ඒකත් හරිම cute.
එතකොට තියෙනවා තව ටම්බ්ලර් එකක්. white color ටම්බ්ලර් එකෙන් pink color වලින් දිලි කියලා print කරලා තියෙන්නේ. මේකේ straw එකක් තිබුණා චුට්ටක් එන්න බලන්න. මේ තියෙන. එතකොට තව තියෙනවා මේකප් පවුච් එකක්. මේකට මේකප් බඩු දාගෙන අරගෙන යන්න තියෙන්නේ. ඒක චූටි සයිස් එකක්. මොකද මම වැඩි මේකප් බඩු අරගෙන යන්නේ නැහැනේ. මම ලිප්ස්ටික් දෙකක්, ෆේස් පවුඩර් එකක් වගේ විතරයි තමයි අරගෙන යන්නේ. ඒ නිසා ඉතින් මට චූටි එකක් ඇති. ඉතින් මගේ සයිස් එකට ඕන එකක් තියෙනවා. එතකොට තව තියෙනවා pink color චූටි ජුවලරි බොක්ස් එකක්. එකක් DD කියලා කස්ටමයිස් කරලා තියෙන්නේ. තව තියෙනවා pink color notebook එකක්. pink color notebook එකේ white වලින් දිලි කියලා name එක print කරලා තියෙනවා. මේකේ තියෙනවා කොළ. එතකොට මේක මට හම්බුනේ බඩ්ස් ගෙන්. බේලිකේ අලුත්ම collection එකේ තිබ්බ pink color short frock එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ flowers ටික හම්බුනේ බඩ්ස් ගෙන්. ඒක නම් මම වාසයකට arrange කරා. මේ ඩ්‍රෙස් එක ඇඳගෙන ගියාම මම ඔයාලට ෆොටෝස් දාන්නම්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මගේ Insta එක, FB එක, TikTok එකෙන් follow කරලා තියාගන්න. මොකද මම Insta FB වල වගේ තමයි ෆොටෝස් ගොඩක් දාන්නේ. එතකොට තව මට හම්බුණා Ariana Grande Cloud perfume එක. මේක Cloud Pink perfume එක. perfume එක තියෙන මෙන්න මේ විදියට Cloud එක තමයි perfume එක තියෙන්නේ. මේක ගොඩක් trending perfume එකක්. ඉතින් perfume එකේ bottle එකට නම් මම හරිම කැමතියි. ඒක හරි ලස්සනයි cute. bottle එක වගේ තමයි ඒකේ fragrance එකත් nice. මම නම් ඒ fragrance එකට හරි කැමතියි. මේකේ fruity and floral fragrance එකක් තියෙන. ඒත් එක්ක මේක long lasting. ඉතින් ඔයගොල්ලෝ කලින් මගේ බර්ත්ඩේ vlog එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති early morning surprise එකක් තිබුණා. ලස්සන කේක් එකකුයි ලස්සන flower bouquet එකකුයි අරගෙන හර්ෂණී ඇවිල්ලා තිබුණා. ඉතින් මේක තමයි gift එකේ තිබුණේ cute pink mug එකක්. ඒකේ කුරෝමි ඉන්නේ උඩ lid එකේ තියෙනවා මිර එකකුත්. ඉතින් මෙන්න මේ වාසක තමයි මම Sky One එකෙන් අද ගෙනල්ලා තියෙන්නේ. මේ වාසක ටිකක් බරයි. normal මල්ලක මේ වගේ තව වාසකක් තියෙනවා. ඒක නම් එච්චර බර නෑ. හැබැයි මේකේ glass එක බරයි. ඉතින් අපි දැන් මේ flowers ටික arrange කරමු ඒකට. ඉතින් පස්සේ තමයි තේරුනේ ඒ වාසයකත් මදි ෆ්ලවර්ස් ටික දාන්න. ඒ වගේ වාස් දෙකක් ගේන්න තිබ්බා. එතකොට නම් ඇති වෙයි. සාමාන්‍යයෙන් එක මීඩියම් සයිස් වාසයකට එක ෆ්ලවර් බොකේ එකයි දාන්න පුළුවන්. ඉතින් බොකේස් වල මුලින්ම මේ විදිහට wrapping එක අයින් කරලා ඊට පස්සේ ඒ වගේ යට තියෙන කල් තියාගන්න පුළුවන් තියලා ඒ ටික අයින් කරන්න ඕනේ. ඊට පස්සේ කොළ ටික අයින් කරලා ෆ්ලවර්ස් ටික විතරක් මම මේ වාසයකට දාගන්නවා. ඉතින් මේ ටික කරද්දි මට අමතක වුණා ග්ලව්ස් දෙක. ඊට පස්සේ මම ග්ලව්ස් ටිකක් දාගත්තා. ඉතින් මම normally flowers arrange කරද්දි ග්ලව්ස් දාලා තමයි arrange කරන්නේ. මොකද ඒ වගේ chemicals තියෙනවා. ඒත් එක්කම විස බීජ එහෙම තියෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ටත් ග්ලව්ස් use කරන්න පුළුවන් නම් හොඳයි. direct අතින් අල්ලන්නේ නැතුව. මොකද වාසයකට එහෙම දාලා තිබ්බමත් දවස් ගාණක් ගියාට පස්සේ අර ඒවා පල් වෙනවා වගේනේ. ඒවා ඉතින් direct අතින් අල්ලන්න යන්න එපා. ටඩා ඔන්න ඉතින් මම මගේ ෆ්ලවර්ස් ටික arrange කරා. මේ විදිහට තමයි ඔක්කොම ටික තියෙන්නේ. දැන් නිකන් ඒ ටික ඔක්කොම රෝස මල් වත්තක් වගේ. හරිම ලස්සනයි අනේ ටික. ඉතින් ඕගොල්ලොත් ෆ්ලවර්ස් වලට කැමති නම් අනිවාර්යෙන් මේ ටිකට හරි ආස හිතෙයි. ඒත් එක්කම ඔයාලගෙන් අහන්න ඕනේ රෝසස් ගොඩක් කල් තියාගන්න ක්‍රමයක් ඔයාලා දන්නවනම් මටත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කියාගෙන යන්න. සාමාන්‍ය රෝසස් දවස් 3ක් 4ක් වගේ තමයි තියෙන්නේ. ඊට වඩා කාලයක් කල් තියාගන්න දන්නවනම් මටත් කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩ්ඩක් කියාගෙන යන්න. මොකද ක්‍රිෂාන්ති මම ලිලිස් වගේ ෆ්ලවර්ස් අර ගොඩක් කල් තියෙනවනේ. ඒ වගේ රෝසස් කල් තියාගන්න හරි අමාරුයි. ඒ වුණාට ඉතින් මගේ ෆේවරිට් ෆ්ලවර් එක රෝසස්. ඒක චේන්ජ් වෙන්නේ නැහැ. ඉතින් මේ 13 වෙනිදා. ඒ කියන්නේ අපේ අම්මිගේ බර්ත්ඩේ එක. ඉතින් මේක තමයි මම අම්මිට හදවපු කේක් එක. yellow color කේක් එකක්. ඒකේ happy birthday අම්මා කියලා ගහලා තියෙනවා white color එකේ. එතකොට මේ ඉන්නේ අපේ අම්මි. යාව නම් දැකලා ඇති ඔයාලා වීඩියෝස් වල කලිනුත්. ඉතින් අපේ අම්මි වයසට යන්නේ ඔය ඉන්නේ. අම්මි වගේම තමයි මමත්. මමත් සාමාන්‍යයෙන් වයසට යනවා අඩුයි අපේ අම්මි වගේ. ඉතින් ඔයාලා මම ලස්සන උනේ කොහොමද ස්කින් කෙයාර් රූටින් අනම්ම නම් අහනව නේද? ඉතින් කරන කිසිම ස්කින් කෙයාර් රූටින් එකක් නැහැ. ඉතින් මම ඔයාලට පේනවා. ඉතින් මම අපේ අම්මි අප්පච්චි වගේ. ඒ දෙන ලස්සනයි. ඉතින් ඒ වගේ තමයි ඉතින් මම. ඒක ඉපදෙද්දි ජාන් වලින් ආපු එකක්. ඉතින් ඔන්න එළියට ගිහලා අම්මිගේ ෆොටෝස් ටිකක් බර්ත්ඩේ කේක් එකත් එක අරගෙන අපි ආව දැන් කේක් කපන්න ඕනේ. මොකද වැස්ස පායපු වෙලාවට ටක් ගාලා ෆොටෝස් ටික ගන්න ඕනේ. ඉතින් මේ ඉන්නේ yellow color unicorn උත් ඉන්නවා. එතකොට yellow color balloons තියෙනවා. yellow color විතර නෙවෙයි තව balloons ගොඩක් පිම්බුවා. ඒ වුණාට ඔක්කොම එකවර තියාගෙන ඉන්න නැති හින්දා yellow එක විතරයි ෆොටෝස් වලට ගත්තේ. අම්මිගේ බර්ත්ඩේ එක yellow and white theme එකෙන් කරේ. ඉතින් මමත් yellow and white අඳගත්තා. අම්මිටත් එහෙමම ඇඳුවා. බර්ත්ඩේ එකක් වුණාම තියෙන ස්නැක්ස් තියෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි කෑම ඕඩර් කරා. වැඩි ඕඩර් කරේ නෑ. මොකද අපි දෙන්න විතරයි ඉන්නේ. ඒ නිසා ටිකයි ඕඩර් කරේ. ඉතින් ස්නැක්ස් ටිකයි කේක් එකයි ඔක්කොම ටික තියලා මෙන්න මේ විදිහට අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා.
ඉතින් ඔන්න මගේ චූටි gift එකක් තියෙනවා අපේ අම්මිට. එයා සෑහෙන කාලයකට ඉස්සෙ මෙන්න මේ බෑග් එකක් හොයලා හිටියේ හෑන්ඩ් බෑග් එකක්. එයා ආස බ්ලැක් කලර් එකට. ඉතින් මට බ්ලැක් කලර් මේ චූටි බෑග් එකක් හම්බුණා. එයා කැමති විදිහ. ඉතින් ඒකකුයි. තව yellow කලර් මග් එකයි තව ඩ්‍රෙස් එකක් තියෙනවා. මේ තියෙන අර බෑග් එක පොකට් දෙකක් තියෙනවා ඒකේ. එතකොට ටික් එකක් දාලා වහන්න පුළුවන්. තව සිපර්ස් තියෙනවා. ඉතින් ඒකට බඩු ගොඩක් දාගන්න පුළුවන් චූටි බෑග් එකක්. අපි දැන් කන්න යන්නේ. ඉතින් කෑම ටයිම් එක. ඉතින් අර තියෙන වගේ කන්නේ මොනවද කියලා හිත ඉන්න මම මේ දවස්වලම කේක් කාලා අනම්මනම් කාලා ඩයට් එක කැලේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද vlog එක තියෙන්නේ. ඉතින් ඔයාලා තාමත් මම subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා මගේ දෙඩි ෆෑම් එකට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒත් එක්කම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. So guys, don't forget to subscribe my YouTube channel. Have a nice day. Bye bye.